කොහොමද සතුටුනේ? මේ දවස්වල නැකලා යන වැඩි අධ්‍යාපන ප්‍රචාරස් කරන. මේ පැත්තේදී ගොඩක් අය දැන් විවිධාකාර උපසස් කරන ගැන කතා කරනවා. මොඩියුල් එක ගැන කතා කරනවා. කුල්ලු පහක් උඩ මේක දැන් වෙනවා වගේ කියන්නේ. එතනදී පොඩි දෙයක් මට මේ පහුගිය දවස්වල මගේ ඇස ගැටුණක් අතර මම දකින්න ලැබුණා. ඒක තමයි මාලිමාවේ ගුරුවරයෙක් කියන මන්ත්‍රී කෙනෙක් කියන්නේ කලින් ඉංග්‍රීසි ගුරුවරයෙක්ලු පස්සේ මන්ත්‍රී කෙනෙක් ඔය කතාවක් කරන්න ගිහිල්ලා පොඩි අනගැනීමක් යන ගන්නවා වගේ දෙයක්. සමාජික කතා වෙනවා. ඒක ඉතින් බොහොම දුරට අපේ පුරුදු පරිදි අපි කතා කරන්නේ බොහොම නිකන් හාස්‍යයට ලක් කරලා ඒකට hina වෙනවා. අපි ඔගේ තියෙන ඇත්ත කතාව ගැඹුර ඔගේ කියවන කතාව ගැන අපි කවුරුත් ඉතර ඔළුව කියදන්නේ නැහැ. අපි ගැන හිතන්නේ නැහැ. ඇත්තටම මේක අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන විශාල ගැටලුවක් තමයි මෙතනත් මේ පිළිඹු වෙන්නේ. පෙන්වන්නේ. මොකද්ද දන්නවද? අපි ගොඩක් ගුරුවරු මේ අපි ඇත්තටම මේ අධ්‍යාපන ක්‍රමය සකස් වෙලා තියෙන මේ පරණ අධ්‍යාපන ක්‍රම සකස් වෙලා තියෙනවා මේ විභාග ක්‍රමයක් පාදක කරගෙන අපි අපේ ෆෝකස් එක ප්‍රයිමරි ෆෝකස් එක තියෙන මේ විභාගයක් පාස් කරවන එකම තමයි. එතනදී සමහර සබ්ජෙක්ට් වලදී අපිට ඕක කිසියම් මට්ටමකට ඕකේ වෙනවා. මොකද ඔය මැත්ස් වගේ සබ්ජෙක්ට් එකක් හරි ඔය තියරිටිකල් සබ්ජෙක්ට්ස් ගොඩක් ඒවා වලින් අපිට ඕක උගන්වලා ඕක එහෙම ගිහිල්ලා ඉතින් කටපාඩමින් හරි මතකින් හරි දැනුමෙන් කියන අවබෝධයෙන් ගිහිල්ලාද පේපර් එකේ එන ප්‍රශ්නෙට උත්තර දුන්නම ඕක වැඩේ ගොඩ යනවා. හැබැයි සමහර දේවල් තියෙනවා සමහර සබ්ජෙක්ට් තියෙනවා ඒවා භාවිතය අත්‍යවශ්‍යයි. ඔව් දැන් එහෙම කියද්දී ඒකට හොඳම උදාහරණයක් තමයි මේ භාෂාව. භාෂාව වගේ දෙයක් අපිට එහෙම ලේසියෙන් මේ පොතක කියවූ පළියට පොතකින් පාඩම් කරගත්ත පළියට ඒක මේ ප්‍රගුණ කරගන්න බෑ. අනිවාර්යයෙන්ම භාවිතා කරන්නම ඕනේ. භාවිතා කරන්නත් ඕනේ. අපි ඒක කන්ටිනියස්ලි කරන්නත් ඕනේ. මොකද හිතන්නකෝ අපි දැන් දෙයක් ඉගෙනගෙන අපි ඒක පාවිච්චි කරේ නැත්නම් අවුරුදු 2ක් 3ක් අපිට අනිවාර්යෙන් අපේ අතින් මගහැරලා යනවා අමතක වෙලා යනවා. කියන්නේ අනික තමයි භාෂාවේ කොටස් දෙකක් තියෙනවා. එකක් කොටස් කීපයක් තියෙනවා. ඒක ප්‍රධාන වශයෙන් අපි කියනවා ඔය ලිඛිතව සහ වාචිකව කියන්නේ written and spoken උඩ කියලාට කියනවානේ. writing and spoken කියලා. අපි ඔය කතන්දර දෙක තියෙනවානේ. ඔතනදී රයිටිං පැත්තේදී අපි ගොඩක් වෙලාවට අපි ස්කෝල වල මේ පරණ අධ්‍යාපන කරලා අපි ගොඩක් කරලා රයිටිං පැත්ත තමයි බලන්නේ. සෙට් ටෙස්ට්ස් ටික ඉගෙනගෙන ඉංග්‍රීසි භාෂාව ගත්තොත් එහෙම ඔය ටික ඉගෙනගෙන ව්‍යාකරණ යනු ඒව ටික ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඔක ඉතින් ඕක මොකද වැදගත් වෙන්නේ අපිට විභාගේ පාස් වෙන්න. හැබැයි ස්පෝකන් පැත්ත වාචිකව කොහොමද භාවිතා කරන්නේ ලැන්ග්වේජ් එකක් කොහොමද යූස් කරන්න කියන එකක් අදාළ වෙලාවම නෑ. මම දන්න තරම අපේ පාසල් වල කවදාවත් එක පාවිච්චි වෙන්නේ නෑ. මේ කියන්නේ ප්‍රධාන පිළිවෙල පාසල් වල සමහර විට ඇති. මොකද ඒක ගොඩක් රටේ ළමයිට පෞල් පරිසරය තුලින් මේ ගොඩක් ළමයිට එක තියෙන හින්දා. හැබැයි ග්‍රාමීය පාසල් වල මම අනිවාර්යෙන් දන්නවා මේක ඇවිල්ලා නිකන් තවත් විභාගයක සබ්ජෙක්ට් එකක් විතරයි මේ හින්දි භාෂාව. ප්‍රධානම ඉංග්‍රීසි අපි ගොඩක් රට ගන්න ඉංග්‍රීසි භාෂාවනේ. ඔය ඉංග්‍රීසි භාෂාව සිංහල භාෂාව ඒ ඔක්කොම වෙලා එහෙමයි. සිංහල භාෂාවේදී තියෙන කම වාසියල සිංහල භාෂාව අපි නිරන්තරයෙන් පාවිච්චි කරනවා. හැබැයි ගොඩක් ග්‍රාමීය පාසල් වල ළමයි ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරන්නේ නැහැ. පාසලේ ඉංග්‍රීසි උගන්වන්නේ සිංහලෙන් තමයි ගොඩක් වෙලාවට මේ පාසල් වල. ඇත්ත ඒක තමයි ඇත්ත. ඉතින් ඕකේ අතුරු පරිපතියක් විදියට අතුරු ප්‍රතිඵලයක් විදියට මේකේට ප්‍රතිඵලයක් විදියට මේකේදී ගුරුවරුත් මොට වෙනවා. මොකද ඒගොල්ලෝ ට්‍රේනින් කොලෙජ් එකකින් හරි කොහෙන් හරි මේක ටික තමයි ඉගෙනගෙන ඊළඟ සමහර ගුරුවරයෙක් කෙනෙක් පුළුවන් යා ඉංග්‍රීසි පසුබිමකින් ඇවිල්ලා මේ ඉංග්‍රීසි කෙනෙක් වුණොත් එතකොට එයාට ගැටලුවක් එන්නේ නැහැ. මොකද එයාට ඉංග්‍රීසි භාවිතාව යාගේ පෞල් පරිසරය තුළ තියෙනවා. හැබැයි මෙතන ග්‍රාමීය පරිසරකින් කියන්නේ ඔය අපි කියන පොෂ් නැති ෆැමිලි එකකින් ආපු ළමෙක් ආපු කෙනෙක් එයා ඉගෙනගෙන අපි බොහොම මරුණට ඇවිල්ලා ඉංග්‍රීසි භාෂාව හදාරලා එයා ඉංග්‍රීසි ගුරුවරයෙක් වුණොත් එහෙම එයාට ඒ ස්පෝකන් කියන කැලේදී එයාගේ පොඩි අඩුවක් තියෙනවා. මොකද ඇත්තටම එයාගේ භාවිතයත් අඩුයි. එතකොට එයා කොහොම හරි කරලා එයාගේ ක්වොලිෆිකේෂන් එක අරන් එයා ඉස්කෝලේට ආවට පස්සේ ආපු ඉස්කෝලේ කවදාවත් එයා ඉංග්‍රීසි කතා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. එයාගේ වල ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. පිට කතා කරන්නේ නැහැ. ක්ලාස් එකෙත් උගන්වන්නේ ටෙන්සස් ටික උගන්වනවා. එයා ළමයට භාවිතය උගන්වනවා විනා ඒගොල්ලෝ ඉංග්‍රීසි භාවිතාව අවශ්‍ය මට්ටමට සිද්ධ වෙන්නේ නැහැ ඒගොල්ලන්ගේ. ඒකට ඒගොල්ලන්ගෙත් ඇත්තම ගත්තොත් එහෙම ඒගොල්ලන්ටත් ප්‍රසිද්ධ ස්ථානයක හරි ඒගොල්ලන්ට ඉංග්‍රීසියෙන් කතා කරන්න ගියොත් එහෙම ඇත්තටම ඒගොල්ලෝ ඇත්තටම ඒ හැකියාව ඒගොල්ලන්ට නැහැ. මොකද ඒගොල්ලෝ අවුරුදු ගානක් ඒව කරලා නැහැ. මොකද එහෙම ප්‍රැක්ටිස් එකක් ඒගොල්ලෝ නැහැ. මොකද අපි ලංකාවේ පාසල් වල කවදාවත් ස්පෝකන් ඉංග්‍රීසි උගන්වන්නේ නැහැ නේ. ළමයි ගැන ක්ලාස් එකේ ළමයිට ඉංග්‍රීසි උගන්වන්නේ සිංහලෙන්. දැන් මේ ගැටලුව තමයි උතනදී ඔය ඇත්තටම මට පේන ඉස්මතු වෙන්නේ. මොකද එයා ගුරුවරයෙක් වෙන්නේ නැති, එයා ඉගෙන ගන්න නැති, එයා එක්ස්පර්ට් පාසල ඇති.
ටස්ටේක් කරන්න කිවොත් හරි ක්‍රික්මෙන්ට් කරනකොත් යාව කරයි. පස්සේ තියෙන්නේ පස්සේ කතා කරනවා කියන එක ඒක වෙනම කතාවක් නේ. වෙනම කතන්දරයක්. මොකද ඔකට අපි භාවිතා භාෂාවක් කතා කරනවා කියන එක සරල නෑ. ඒක ලියන එක කිසියම් මට්ටමට ඕන එක ඉගෙනගත් කරන්න පුළුවන්. හැබැයි භාෂාවක් කතා කරනවා කියන එක වගේ මොලේ කිසියම් මට්ටමට ඒක හැඩ ගැසෙන්න ඕනේ වගේ. කට හැදින්න ඕනේ භාෂාව කතා කරන්නේ. කතා කරන්න පුළුවන් විදිහට වචන උච්චාරණය කරන්න පුළුවන් විදිහට. අනික ඒක භාවිතාව තුලින්ම තමයි එන්නේ. දැන් මෙතන වෙලා තියෙන්නේ ගුරුවරුන්ටත් ඒ භාවිතාව නෑ. ළමයින්ට කොහොමත් නෑ. ඉතින් ඒක තුල වෙන මේ ගැටලුව තමයි මේ පේන්නේ. ඉතින් ඒකින්ද ඒක තමයි අපි කියන්නේ මේකට අධ්‍යාපන ක්‍රමය මුලින්ම වෙනස් වෙන්න ඕනේ. මේක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී ළමයිට විතරක් නෙමෙයි ගුරුවරුන්ටත් ඕනේ. මේක ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් ප්‍රැක්ටිකල් විදිහට උගන්වන්න ඕනේ. මොකද ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් තියරිටිකල් උගන්වලා හරියන්නේ නැහැ. භාෂාවක් නම් භාෂාව කතා කරන්න ඕනේ, කතා වෙන්න ඕනේ. ඒ ළමයිට මුලින් ඉඳන් මේ අදාළ අඩිතාලම දෙවෙන්න ඕනේ. මොකද ළමයෙක් ඉංග්‍රීසි එකපාරම මේ සුද්ධ සිංහල ඉගෙනගෙන ආපු ළමයෙක්ට 6 වසරේදී 7 වසරේදී මේ සිංහලෙන් ඉංග්‍රීසියෙන් කතා කරන්න උගන්වනවා කියන එක විශාල අමාරු වැඩක්. ඒක ළමයිට ඒක පොඩි කාලේ ඉඳන්ම එක වසරේ ඉඳන්ම මේ අඩිතාලම එන්න ඕනේ. එතකොට තමයි 6 වසරට ඇවිල්ලා ඒ අදාළ මට්ටමට ඉංග්‍රීසි උගන්වන්න පුළුවන් වෙන්නේ. දැන් මෙතන වෙලා තියෙන්නේ ළමයිට සමහර කාලවල අවුරුදු 5 වසර වගේ වෙනකන් කිසිම අදාළ මට්ටමට ඒ දේවල් හැදෙන්නේ නැහැ. පන්තියක ඉංග්‍රීසියෙන් කතා කරලා උගන්වන්න පුළුවන් මට්ටමට ලංකාවේ ගොඩක් පසල් වල එහෙම අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ ළමයිට. ඒගොල්ලෝ ඉංග්‍රීසි කතා කරනවා කියන එක හිතා ගන්නවත් බැරි තරම් දෙයක්. ඉතින් ඒතකොට ඒක ඉතින් ඒ අදාළ මට්ටම උඩට යද්දී එකපාරම ඔය ඒකට ගොඩක් වෙලාවට මේ මිනිස්සු අසරණ වෙන්නේ ඒකයි. ගොඩක් වෙලාවට ඉංග්‍රීසියෙන් කතා කරන්න ගියාම ගොඩක් ප්‍රශ්න එන්නේ මේ අපි කරන මේ පහළ පන්තිය ළමයි පහළ පන්ති මිනිස්සු ඉංග්‍රීසි භාවිතාව බොහොම අඩුයි. ලංකාවේ වැඩිම ඕනම දෙයක් කරන්න ගියාම හැබැයි භාවිත කරන්න ඕනේ ඉංග්‍රීසිනේ. අත්ත කතන්දරේ ඒකනේ. ඉංග්‍රීසි දන්නේ නැත්නම් අපි හිතන්නේ මොඩෙක් කියන තමයි දාන්නේ. මොකද ඒක ඉතින් ඔය ලංකාවේ තියෙන පොඩි විශාල ප්‍රශ්නයක් ඒක. ලංකාවේ තියෙන ගොංකමක්. මොකද ලංකාවෙන් එළියට ආවම තමයි ගොඩක් මිනිස්සුන්ට තේරෙන්නේ මේ ඉංග්‍රීසි කියන්නේ සුද්ධවත් ඉංග්‍රීසි දිහා අපේ ලංකාවේ මිනිස්සු බලන විදිහට බලන්නේ නැහැ. දැන් මේක දැන් තියෙන දේ වෙලා මේ ඉංග්‍රීසි කියන්නේ තවත් භාෂාවක් විතරයි. මොකද අපි ජීවත් වෙන්නේ ඩයිවර්ස් පරිසරයක විශාල විවිධත්වයක් තියෙනවා, ඩයිවර්සිටි එකක් තියෙනවා. ඉතින් අපි ඔකට හැඩ ගැහෙන්න ඕනේ. මොකද අපි දැන් අවිලා පිටරට වැඩ කරද්දී අපිත් එක්ක විශාල ජාති ප්‍රමාණයක් එකට වැඩ කරනවා. එතකොට එක එක්කෙනාගේ භාෂාව ඉංග්‍රීසි භාෂාව හැතරේ මේ මට්ටම් වෙනස්. හැබැයි මොන දේ වුණත් අපි දැන් මේ කාලේ පුරුදු කරන්නේ ඉෆෙක්ටිව් කමියුනිකේෂන් කියන එක. මොකද නැතුව මේ ඉංග්‍රීසිට කැලපැමිණි වීම කියන එක ලොකු අදාළත්වයක් නැහැ. මොකද ඉංග්‍රීසි කැලපැමිණි වුණා කියන්නේ ඔයාලට ඉෆෙක්ටිව් කමියුනිකේෂන් එකක් කරන්න බැරි නම් ඔයාගේ වැඩක් නැහැ. ඉතින් ඔයාලට මොකද ඔයා සුද්දෙක් වුණත් සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරත් ඔයාලට වැඩක් වෙන්නේ නැහැ. මොකද ඔයාලට දෙන මැසේජ් එක ඔයාගේ මැසේජ් එක දෙන කෙනාට මැසේජ් එක ග්‍රහණය කරන කෙනා එකම අත ග්‍රහණය කරගන්න පුළුවන් විදිහට ඒක දෙන්න බැරි නම් ඔයාගේ ඒ තියෙන විශේෂ භාෂා දැනුමෙන් වැඩක් වෙන්නේ නැහැ. මොකද අල්ටිමේට්ලි වැඩේ කරලානේ අවසානයේ වැඩේ හරියට කරලා වෙන්නේ නැහැනේ. ඔයාලා කමියුනිකේෂන් එක හරියට කරන්න බැරි වෙනවනේ. බැරි වෙලානේ. අන්න එක තමයි කියන්නේ. ඉතින් මේ හැම දෙයක් ගැනම අපි අපේ අධ්‍යාපන ක්‍රමය තුළ අපේ ළමයිට උගන්වන්න ඕනේ. ඒ වගේම ගුරුවරුන්ටත් ඒ තමාගේ තියෙන දේ දැනුම වල නිරන්තරයෙන් වර්ධනය කරගන්න, භාවිතා කරන්න. ඒ වගේ අවස්ථාව අපි හදලා දෙන්න ඕනේ අධ්‍යාපන ක්‍රමය තුළ. අනික තමයි ගුරුවරු ඇසස් කරන එක. ඒකත් විශේෂයි. මොකද ගොඩක් වෙලාවට මම දන්න තරම මම අහලා තියෙන විදිහට ඔය ගොඩක් වෙලාවට ගුරුවරු ඇසස් කරන්නේ. ඉතින් ඔය කලාපෙන් ඇවිල්ලා පාසලට ඇවිල්ලා ඉතින් ඒගොල්ලෝ සිලබස් එක කවර් කරලාද ඒව ටික බලනවා මිනා ගුරුවරුන්ගේ අධ්‍යාපන මට්ටම නැ ගුරුවරුන්ට අවශ්‍ය දේවල් මොනවාද කොච්චර අවශ්‍ය කරන ට්‍රේනින් ඒගොල්ලන්ගේ වර්ධනයට මොනවාද කරන්න ඕනේ. එහෙම දෙයක් ලංකාවේ මේත් එක්ක කාලයකට මම දන්න තරමින් වෙන්නේ නැහැ. ගුරුවරුන්ට කවදාවත් ගුරුවරු ට්‍රේන් කරන්නේ නැහැ. කියන්නේ පළවෙනි ට්‍රේනින් එකෙන් පස්සේ ආයි කවදාවත් ගුරුවරයෙක්ව ගෙන්නලා ආපු ට්‍රේන් කරන්නේ නැහැ. යවත් කාලින කරන්නේ නැහැ දැනුම. ඉතින් මේ හැම දෙයක්ම ගැනම අනිවාර්යෙන් අපි අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. මේ මොකද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ ග්‍රාමයට විතරක් නෙමෙයි මුළු පද්ධතියටම මේක අවශ්‍යයි. මේ රටටම අවශ්‍යයි. ඒක තමයි මට මේ ගැන කියන්න තියෙන්නේ.